අයිබෝන් කියලා පිළිගන්නවා ෆිසිකල් සයින්ස් MCQ YouTube channel එකට. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ ෆිසික්ස් MCQ series එකේ discussion program එකත් එක්ක. course introduction video එකේ සඳහන් කර විදිහටම ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකේ description box එකේ තියෙන Microsoft Form link එක හරහා paper එක කරන්න. එහෙම කරන්න පුළුවන් පළවෙනි 100 දෙනාට විතරයි. ඉතින් ඔයාලට එහෙම paper එක කරන්න බැරි වුණා නම් ඔයාලට පුළුවන් ඊට යටින් තියෙන WhatsApp channel එකට ඔය Telegram channel එකට join වෙලා paper එකට අදාළ PDF එක ලබා ගන්න. paper එක කරලා ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ discussion video එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක අපේ comment section එකේ හරි Telegram channel එකේ හෝ WhatsApp channel එකෙන් අපිව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා. මේ 2011 දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙන 1 cm ප්‍රමාණයේ බාහිර විෂ්කම්භයක් ඇති මෘදු රබර් නලයක එමාගේ මිනීම සඳහා වඩාත්ම සුදුසු මිනුම් උපකරණය වන්නේ. උත්තර පහ දීලා තියෙනවා. ඉතින් මෘදු නලයක් මැනීමේදී ප්‍රධාන ගැටලුව වෙන්නේ උපකරණය මගින් යොදන සුළු තෙරපීමකින් වුවද නලයේ හැඩය වෙනස් වී මිනුම වැරදිය හැකි වීම. ඉතින් මයික්‍රෝමීටරය සහ වර්නියර් කැලිපරය ගත්තොත් මේවායේ හකු මගින් නලය ස්පර්ශ කරන නිසා තෙරපීමක් සිද්ධ වෙනවා. ඒ චලනාන්වීක්ෂය. මේ ආලෝක කිරණ මගින් මිනුම් ලබා ගන්න උපකරණයක්. මෙහිදී නලයේ ස්පර්ශ කිරීමක් සිදු නොවන නිසා කිසිදු තෙරපීමකින් තොරව ඉතා නිවැරදි බාහිර විෂ්කම්භයක් චලනාන්වීක්ෂයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් උත්තරය වෙන්නේ උත්තරය අංක 5 චලනාන්වීක්ෂය. මේ 2020 7 වෙනි ප්‍රශ්නය අහලා තින්නේ භූකම්පන තරංග සම්බන්ධයෙන් පහත කර ඇති ප්‍රකාශ වලින් අසත්‍ය වන්නේ කුමක්ද කියලා. ඉතින් භූකම්පන තරංග ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. ඒ තමයි P තරංග හෙවත් ප්‍රාථමික තරංග සහ S තරංග හෙවත් ද්විතීයික තරංග. P තරංග අන්වායාම තරංග වන අතර ඒවා ඝන, ද්‍රව සහ වායු යන මාධ්‍ය තුන හරහාම ගමන් කරනවා. ඒත් S තරංග තීරයක් තරංග වෙන්නේ තීරයක් තරංග වලට ද්‍රව මාධ්‍ය හරහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ. පෘථිවි අභ්‍යන්තරයේ බාහිර හරය ද්‍රව නිසා S තරංග ඒ හරහා ගමන් කරන්න බෑ. එබැවින් S තරංග ද්‍රව හරහා ගමන් කළ හැකි කියන මෙන්න මේ 4 වෙනි ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශය වෙනවා. මේ තමයි 2013 12 වෙනි ප්‍රශ්නය. ඉතින් ප්‍රශ්න අහලා තියෙන්නේ කුඩා ලෝහ බට්ටෙක් එම වර්ගයේම සිහින් ලෝහ කම්බියකින් එල්ලා සරල අවලම්බයක් සාදා ඇත. T1 උෂ්ණත්වයේදී අවලම්බයේ ආවර්ත කාලය T1 වේ. අවලම්බය වඩා වැඩි T2 උෂ්ණත්වයකදී ක්‍රියාත්මක වන විට එහි ආවර්ත කාලය විය හැකියි. වරහන් ඇතුළේ දීලා තිනවා ලෝහයේ ප්‍රසාරණතාව ඇල්ෆා වේ. ඉතින් මම ඔයාලට දීලා තිනවා මෙන්න මේ ස්ටෙප්ස් වලට ගිහලා ඔයාලට පුළුවන් උත්තරේ ගන්න. උත්තරේ තමයි උත්තර අංක 1. මේ තමයි 2022 15 වෙනි ප්‍රශ්නය අහලා තින්නේ නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වය පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ වායුගෝල පීඩනයේදී ජලය මිදෙන උෂ්ණත්වය වේ. ඒ සියලුම වායු ද්‍රව බවට පත්වන උෂ්ණත්වය වේ. ඒ පරිපූර්ණ වායුවක මධ්‍යම චාලක ශක්තිය ශුන්‍ය වන උෂ්ණත්වය වේ. ඉතින් අපි ගත්තොත් තාපගති විද්‍යාවට අනුව නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වය කියන්නේ පද්ධතියක ඇති ශක්තිය අවම වන අවස්ථාව. අපි C ප්‍රකාශය සැලකියොත් වායුවක මධ්‍යම චාලක ශක්තිය උෂ්ණත්වයට සමානුපාතික වෙනවා. ඒ අනුලෝමව සමානුපාතික වෙනවා T ට. කෙල්වින් බිඳු උෂ්ණත්වයේදී චාලක ශක්තිය න්‍යායාත්මකව ශුන්‍ය වෙනවා. ජලය මිදෙන්නේ සෙල්සියස් 1 කියලා ගන්න පුළුවන්. ඒක කෙල්වින් වලින් කිව්වොත් කෙල්වින් 273.15 දී. එම නිසා ඒ ප්‍රකාශය වැරදි. B ප්‍රකාශයද සෑම විටම නිවැරදි නොවේ. මේ ප්‍රශ්නයේදී මාකින් එකට අනුව මේකේ උත්තර කිහිපයක් තියෙනවා. ඒතම් මෙතනදී උත්තර අංක 2 කියලා තමයි සලකන්නේ. මේ තමයි 2013 23 වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ දුරදෘෂ්ටිකත්වයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ අවිදුර ලක්ෂ්‍ය ඇස්වල සිට 150 සෙන්ටිමීටර දුරකින් පිහිටා ඇත. සිවිකාච පැලඳීමෙන් පසු ඔහුට 25 සෙන්ටිමීටර දුරකින් ඇති පොතක් පැහැදිලිව කියවීමට හැකි විය. භාවිතා කරන ලද සිවිකාච හරි. මේ ප්‍රශ්නේ අපිට තියෙන දුරදෘෂ්ටිකත්වය නිවැරදි කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. දුරදෘෂ්ටිකත්වයේ තියෙන කෙනෙක්ට ළඟ ඇති වස්තු පේන්නේ නැහැ. මොහුට 25 සෙන්ටිමීටර දුරකින් ඇති පොතක් බැලීමට නම් කාචය මගින් එම පොතේ ප්‍රතිබිම්බය ඔහුගේ අවිදුර ලක්ෂ්‍ය වන 150 සෙන්ටිමීටර දුරකින් හදන්න ඕනේ. ඉතින් මම ඔයාලට මෙන්න මේ කැල්කියුලේෂන් ස්ටෙප්ස් ටික දීලා තියෙනවා. ඉතින් මේකෙදි උත්තරේ එන්නේ ධන සෙන්ටිමීටර 30ක් කියලා. අභිදුර ධන නිසා මේක උත්තර කාචයක් වෙනවා. ඒක නිසා උත්තරය අංක වෙන්නේ උත්තර අංක 4. මේ 2022 27 වෙනි ප්‍රශ්නය අහලා තින්නේ ආර්වන අර්ධගෝලාකාර පාත්‍රයක ගැට්ටේ සිට ස්කන්ධය M වන ගෝලයක් රූපේ පෙන්වා ඇති අයුරින් මුදා හැරේ. ගෝලය කිහිප වරක් දෝලණය වී ඝර්ෂණය නිසා අවසානයේදී ඒ පාත්‍රයේ පතුලේ නවත. මෙම ක්‍රියාවලියේදී ගෝලය මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියා බලය මගින් කරන කාර්ය පිළිබඳ සත්‍ය වන්නේ. මේ කාර්ය සහ ශක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. මේකෙදී අභිලම්බ ප්‍රතික්‍රියා බලය අපි ගැන කතා කරොත් වස්තුව ගමන් කරන සෑම මොහොතකටම අභිලම්බ ප්‍රතික්‍රියාව පෘෂ්ඨයට ලම්බකව කේන්ද්‍රය දෙසට ක්‍රියා කරනවා. විස්ථාපනය සිදුවන්නේ පෘෂ්ඨය දිගේ බැවින් බලය සහ විස්ථාපනය අතර කෝණය අංශක 90ක් වෙනවා. එබැවින් අභිලම්බ ප්‍රතික්‍රියා බලය මගින් කරන කාර්යය ශුන්‍ය වෙනවා. ඝර්ෂණ බලය ගත්තොත් ගෝලයේ අවසානයේ පතුලේ නතර වන්නේ ඝර්ෂණ නිසා ශක්තිය හානි වෙන බැවින්. මුලින් තිබූ විභව ශක්තිය සම්පූර්ණයෙන්ම ඝර්ෂණයට එරෙහිව කාර්ය කිරීමට වැය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේකේ උත්තරය වෙන්නේ උත්තර අංක 3. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය මගින් කරපු කාර්යය mgr, අභිලම්බ ප්‍රතික්‍රියා බලය මගින් කරපු කාර්යය ශුන්‍යයි. මේ තමයි 2016 32 වෙනි ප්‍රශ්නය.
ප්‍රශ්නය අහලා තියෙන්නේ සුමට භ්‍රමණ මේසයක් මත වාඩි වී අත් ඉවතට විහිදා එක් අතින් භාරයක් දරා සිටින පිරිමි ළමයෙක් ඔමේගා නෝට් කෝණික ප්‍රවේගයක් සහිතව භ්‍රමණය වෙමින් සිටී. ළමයා අත් දෙක තම ශරීරයේ දෙසට නවාගත් විට කෝණික ප්‍රවේගය ඔමේගා 1 බවට පත් වේ. අත් ඉවතට විහිදා සහ අත් තම ශරීරයේ දෙස නවාගෙන සිටින අවස්ථාවලදී භ්‍රමණ පද්ධතිවල අවස්ථිති ගුණ පිළිවෙලින් I නෝට් සහ I1 නම් කියලා අපිට ප්‍රකාශ පහක් දීලා තියෙනවා. ඉතින් මේක කෝණික ගම්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක්. කැරකෙන පුටුවක් මත සිටින ළමයා දෑත් ඇතුළට නමා ගන්නා විට ඔහුගේ ස්කන්ධය භ්‍රමණ අක්ෂය දෙසට කේන්ද්‍රගත වෙනවා. ඉතින් එතකොට අවස්ථිති ගූර්ණය අඩු වෙනවා. ඒකින්ද I නෝට් විශාල I1ට වඩා බාහිර ව්‍යාවෘතයක් නැති නිසා කෝණික ගම්‍යතාව සංස්ථිතික වෙනවා. ඉතින් එතකොට අපිට මේ ප්‍රකාශය ගන්න පුළුවන් I නෝට් ඔමේගා නෝට් සමානයි I1 ඔමේගා 1 කියලා. එහෙම නැත්නම් අවස්ථිති ගූර්ණය අඩු වන විට ගම්‍යතාව නියතව තබා ගැනීමට නම් කෝණික ප්‍රවේගය හෙවත් ඔමේගා වැඩි වෙන්න ඕනේ. ඒක නිසා ඔමේගා 1 වැඩි ඔමේගා නෝට්ට වඩා. එතකොට මෙන්න මෙතනදී අපිට නිවැරදි පිළිතුර කියලා ගන්න පුළුවන් වෙන්නේ උත්තර අංක 3. මේ තමයි 2022 40 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නය ටිකක් ලොකුයි වගේ කියලා පෙවුනට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි ප්‍රශ්න කියවලා බලමු. AB BC BD CD CE සහ DE ඒකාකාර දඬු 6ක් රූපයේ පෙන්වා ඇති පරිදි සම්බන්ධ කොට ඇත. සියලු දඬු වලට සරසම දිග හා හරස්කඩ වර්ගඵලයක් ඇත. AB BC සහ BD දඬු සාදා ඇති ද්‍රව්‍යයේ තාප සන්නායකතාවය K1 වන අතර CD CE සහ DE දඬු සාදා ඇති ද්‍රව්‍යයේ තාප සන්නායකතාවය K2 වේ. සියලු දඬු හොඳින් නවුරා ඇති අතර A සහ E දෙකලවර පිළිවෙලින් T1 සහ T2 උෂ්ණත්වවල පවත්වාගෙන ඇත. වරහන් ඇතුළේ දීලා තිනවා T1 විශාලයි T2 වලට වඩා. අනවරත අවස්ථාවට පැමිණි පසු AB BC සහ CE දඬු ඔස්සේ තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය වරහන් ඇතුළේ Q විචලනය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ මින් කුමන ප්‍රස්ථාරයේද? අපිට ප්‍රස්ථාර පහක් දීලා තිනවා. ඒ වගේම ඩයග්‍රෑම් එකක් දීලා තියෙනවා. ඉතින් මේක තාප සන්නායකතාවය සහ තාප ප්‍රවාහය පිළිබඳ අහන ප්‍රශ්නයක්. මේ ස්ථාවර අවස්ථාවේදී තනි දණ්ඩක් හරහා ගලා යන තාප ප්‍රවාහ ශීඝ්‍රතාවය නියත වෙනවා. නමුත් B ලක්ෂයේදී AB දණ්ඩෙන් එන තාපය BC සහ BD ලෙස ශාඛා දෙකකට බෙදලා යනවා. ඒක නිසා AB තුල ඇති ප්‍රවාහ ශීඝ්‍රතාවය අගයට වඩා අඩු අගයක් BC සහ CE දණ්ඩ තුල පවතිනවා. ප්‍රස්ථාරය පියගැට පෙළක හැඩයට ලැබෙන්නේ අන්න ඒක නිසා. ඉතින් මේකෙදී අපිට වැරදි උත්තරය කියලා හම්බෙන්නේ උත්තර අංක 2. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේ තමයි 2012 44 වෙනි ප්‍රශ්නය. ඉතින් ප්‍රශ්න කියලා තියෙන්නේ විශාල පිහිනුම් තටාකයක ජලය තුළ ඇති සෙල්ලම් තුවක්කුවකින් අර හේව් ඊයම් බෝලයක් රූපේ පෙන්වා ඇති පරිදි විදිනු ලැබේ. ජලය සහ ඊයම් වල ඝනත්ව පිළිවෙලින් ρW සහ ρලෙඩ් වන අතර ජලයේ දුෂ්ත්‍රාවිතාවය නීටා වේ. එක්තරා මොහොතකදී බෝලයේ ප්‍රවේගයෙහි S සහ Y සංරචකයන් පිළිවෙලින් Vx සහ Vy වේ නම් එම මොහොතේදී අනුරූප ත්වරණ සංරචකයන්ගේ විශාලත්වය වෙනුයි. අපිට දීලා තියෙනවා ප්‍රකාශ පහක්. ඒ වගේම රූපයක් පෙන්වලා තියෙනවා අපිට ප්‍රශ්නය වඩාත් පහසුවෙන් තේරුම් ගන්න. මේක දුෂ්ත්‍රාවී බලය සහ ප්‍රක්ෂේපණය පිළිබඳ ප්‍රශ්නයක්. දුෂ්ත්‍රාවී මාධ්‍යයක චලනය වන ගෝලයක් මත ස්ටෝක්ස් නියමයට අනුව F සමානයි 6pi නීටා AB බලයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරනවා. ඒක ඔයාලා දන්නවා. ඉතින් මේ තිරස් දිශාවට සැලකුවොත් ඇති එකම බලය දුෂ්ත්‍රාවී බලයේ තිරස් සංරචකය. ඉතින් මේක අපිට ගන්න පුළුවන් Fx සමානයි 6pi නීටා AVx කියලා. ත්වරණය මෙතෙන්දී අපිට හදාගන්න පුළුවන්. අපි සිරස් දිශාව සැලකුවොත් මේකෙදී බර පහළටත් උඩුකුරු තෙරපුම ඉහළටත් දුෂ්ත්‍රාවී බලය චලිතයට ප්‍රතිවිරුද්ධවත් ක්‍රියා කරනවා. මෙම බලයෙන් ස්කන්ධයෙන් බෙදා සුළු කළ විට ලැබෙන සම්පූර්ණ සිරස් ත්වරණය එකෙහි දැක්වෙන දිගු සමීකරණය වෙනවා. ඉතින් මේක ඔයාලා හදලා ගන්න ඕන ප්‍රශ්නයක්. මම ලොකු එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක තියරි කොටසක් පොඩි කරකවල ඔයාලගෙන් අහලා තිබ්බට. අපි මේකේ උත්තරේ වෙන්න උත්තර අංක 1. අපි ඊළඟ ප්‍රශ්න බලමු. මේ තමයි 2010 50 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නය අහලා තියෙන්නේ පරිමාව 0.1 ඝන මීටර සහ 0.3 ඝන මීටර වූ හිස් පෙට්ටි දෙකක් කාමර උෂ්ණත්වය සෙල්සියස් 30 ඇති වාතයෙන් පුරවා මුද්‍රා තබා ශීතකරණයක තැන්පත් කරනු ලැබේ. මුද්‍රා තැබීමට මොහොතකට පෙර 0.3 ඝන මීටර පෙට්ටියට තෙතමනය අවශෝෂණය කරගනු ලබන සිලිකා ජෙල් පැකට් එකක් ඇතුළු කරනු ලැබේ. උෂ්ණත්වය සෙල්සියස් 15 දී කුඩා පෙට්ටිය තුළ ඇති වාතයෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවය 100ක් වූ බවත් සෙල්සියස් 5 දී විශාල පෙට්ටිය තුළ වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 100ක් වූ බවත් පසුව සොයා ගන්නා ලදී. සෙල්සියස් 5 සහ සෙල්සියස් 15 තුෂාරාංකවලදී වාතයේ නිරපේක්ෂ ආර්ද්‍රතාව පිළිවෙලින් 6.8 gm3 සහ 12.7 gm3 නම් ජෙල් මගින් අවශෝෂණය කරගන්නා ලද ජල වාෂ්ප ප්‍රමාණය වන්නේ. ඉතින් ප්‍රශ්න ටිකක් හදන්න ඕන ප්‍රශ්නයක්. මේ 2010 කියන්නේ MCQ ප්‍රශ්න 60ක් ආපු අවුරුද්දක්. ඉතින් මම ඔයාලට මේ පිළිවෙලින් මේ ස්ටෙප්ස් ටික දීලා තියෙනවා. මේක තන පියවර දෙකකින් අපිට හදන්න පුළුවන්. ආරම්භයේ තිබුණු මුළු වාෂ්පවල ස්කන්ධයත් අවසානයේ ඉතිරි වූ වාෂ්පවල ස්කන්ධයත්
කැල්කුලේට් කරලා ඔයාලට පුළුවන් අවශෝෂිත ප්‍රමාණය දෙකේ වෙනසින් ලබා ගන්න මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදිහට. ඉතින් උත්තරේ ලැබෙන්නේ උත්තරේ ග්‍රෑම් 1.77යි. ඒ කියන්නේ පළවෙනි උත්තරය.